මේ වීඩියෝ එකේදී මම ඕගොල්ලන්ට කියලා දෙනවා ව්‍යංජන අකුරු වල සයන්න, චයන්න, ජයන්න, ටයන්න, ඩයන්න, මයන්න වගේම පයන්න, බයන්න, නයන්න ලියන විදියත්. හරි අපි බලමු. සයන්න, චයන්න, ජයන්න. මේ අකුර ලියන්නේ කොහොමද කියලා. මේ බලන්න. මෙහෙම ඉරක් ඇන්දා. ඔහොම දැම්මා. ඔහොම රවුම් කරලා ඇවිල්ලා තනින් අතර කරා. ඔහොම. ඔන්න ඉරක් ඇන්දා. මෙහෙම දැම්මා. ඉරක් ඇන්දා. ඔහොම ගෙනල්ලා ඔහොම නතර කරා. හරිම ලේසි සයන්න ලියන්න. කයන්න දන්න ඕනේ. කයන්නේ හැඩයටම තමයි මෙහෙම අරගෙන ඇවිල්ලා මේ පැත්තෙන් මෙතනින් නතර කරනවා. කයන්න නම් පහලටම එන්න ඕනේ. අතරමැදින් නතර කරන්න ඕන සයන්නේදී, චයන්නේදී, ජයන්නේදී. මේකත් කයන්නේ අර කාහම් කියලා වචනයක් මම ලියලා පෙන්නුවේ. ඒ වගේ යෙදෙන අවස්ථා අනුව සයන්නද, චයන්නද, ජයන්නද කියලා වෙන් වෙනවා. මම ඒකත් ඕගොල්ලන්ට ඉදිරියේදී වචන සාකච්ඡා කරනකොට කියලා දෙන්නම්. අපි බලමු තව සයන්නක් ලියලා. හරි. දැන් අපි බලමු තව අකුරක්. ටයන්න. ටයන්නයි ඩයන්නයි. දෙමළ හෝඩියේ ටයන්නට ඩයන්නට ඒ අකුරු දෙකටම යෙදෙන්නේ එක අකුරක්. ඒක නම් හරිම ලේසි පුතේ. ඉංග්‍රීසි හෝඩියේ එල් අකුර වගේ තමයි. වගේ නෙවෙයි එල් අකුරමයි තියෙන්නේ තනිකර. මෙහිම ඔහොම. උඩ ඉඳන් පහළට ඉරක් ඇඳගෙන ආවා. මේ පැත්තට චූටි කෑල්ලක් ඇඳා. මේ ආකාරයට මෙහෙම. ඔහොම ගෙනාවා. ඔහොම නතර කරා. මෙහෙම ගෙනාවා. ඔහොම නතර කරා. අපි බලමු දෙමළ භාෂාවෙන් මයන්න ලියන්නේ කොහොමද කියලා. මයන්න. මෙතන උඩින් රූලේ උඩින් ඉඳලා පටන් ගන්නව පහළට ඉරක්. ඇඳගෙන ඇවිල්ලා මේ පැත්තට අරන් ගිහින් මේ පැත්තෙන් මෙහෙම රවුම් කරලා මෙහෙම. LED බල්බ් එකක උඩ බල්බ් එකේ කොටස වගේ මේ කොටස. එල් අකුරක් දෙමළ භාෂාවෙන් දැන් ටයන්න ලියන්න දන්නවනේ. ටඩ ඒ අකුර ලියා ගන්නවා. අපි ටයන්න කියලා භාවිතා කරමු. ටයන්න ලියා ගන්නවා. ටයන්නෙන් මෙතනින් උඩට මෙහෙම අරගෙන එනෝ අර LED බල්බ් එකේ කොටස වගේ. මයන්න. මෙහෙම ඇඳා. මෙහෙම දැම්මා. ටයන්නක් ලිව්වා. උඩට මෙහෙම දැම්මා මයන්න. හරිම ලේසි මතක තියාගන්න. ටයන්න මතක නම් ටයන්න ලිව්වා. මෙහෙම දැම්මා. ටයන්න ලිව්වා. මෙහෙම දැම්මා. අපි බලමු තව පයන්න. පයන්න සහ බයන්න. පයන්න බයන්න අකුරු දෙකත් දෙමළ හෝඩියේ එක අකුරක්. ඒකටත් පුතේ ටයන්න මතකයිනේ. ටයන්න ලිව්වා. උඩට දැම්මා. ඒක හරිම ලේසි පුතේ. පයන්න ලියන්න හරිම ලේසි. මෙහෙම කොටු හැඩයක් වගේනේ. ටීචර්ගේ අකුරු නම් කැතයි නේද පුතේ? හරි ඒ ගැන හිතන්න එපා. ඔයගොල්ලෝ ලස්සනට ලියන්න. ඒක තමයි ටීචර්ගේ ලොකුම අරමුණ. ඔයාලා හොඳට ඉගෙන ගන්න එක. ටයන්න ලිව්වා. මෙහෙම උඩට දැම්මා. අපි බලමු තව
නයන්න. දෙමළ භාෂාවේදී පුතේ නයන්න මේ දන්තද නයන්නනේ සිංහල භාෂාවෙන්. දන්තද නයන්න ලියන ක්‍රම දෙකක් තියෙනවා. එකක් මේ ගැට දෙකේ නයන්න. අනිත් එක මෙන්න මෙහෙම නයන්නක්. මම ඕගොල්ලන්ට මුලින් කියලා දෙන්නම් ගැට දෙකේ නයන්න. මෙහෙම බෝලයක් ඇඳලා මෙහෙම අරගෙන එනවා. ඔහොම ගෙනල්ලා ඒකත් රවුම් කරන් ඇවිල්ලා නතර කරනවා. ඊට පස්සේ මේ හරියෙන් පහලට චූටි ඉරි කෑල්ලක් අඳිනවා. බින්දුවක් ඇඳගෙන එනවා. ඔහොම ගෙනල්ලා හොමයි ඒකම ගිහිල්ලා ඔය හරියෙන් නතර කරනවා. පස්සේ මෙහෙම පහලට චූටි ඉරි කෑල්ලක් අඳිනවා. බින්දුවක් ඇඳගෙන එනවා. ඔහොම ඒ නයන්න ලේසි නේද? මෙහෙම බින්දුවක් ඇඳා ඔහොම ගෙනාවා. තා බින්දුවක් ඇඳලා ඔහොම ගිහින් නතර කරලා ඉරක් පහලට දානවා. අපි බලමු දැන් මේ නයන්න ලියන්නේ කොහොමද කියලා. මෙහෙම ඉරක් ඇඳා මේ පැත්තට ඉරක් ගෙනාවා. මෙහෙම මැදින් ඉරක් පහලට ගෙනල්ලා මෙහෙම කොකුවක් වගේ දාලා නතර කරනෝ. ආයි පහලට ඉරි කෑල්ලක් අඳිනෝ. ඉරක් ඇඳා මේ පැත්තට ඉරක් ඇඳා ඒ ඉර මැදින් පහලට මේ ඉර කෑල්ල සමානව මේ ඉර ගේන්න ඕන. ඒ ඉරත් මේ ඉරේ ගානටම ගෙනල්ලා නතර කරනෝ. ඊට පස්සේ මේ පැත්තට මෙහෙම වකයක් වගේ ගන්නෝ. ආයි මේ හා සමාන කොටසක් මෙහෙම ඉරි කෑල්ලක් පහලට අඳිනෝ. ඉරක් ඇඳා මෙහෙම ගත්තා. මෙහෙම ඉරක් මෙහෙම මේ රවුමක් ඇඳලා කොකු වකයක් වගේ ආයි පහලට චූටි ඉරි කෑල්ලක් ඇඳා. ඉරි කෑල්ලක් ඇඳා මේ පැත්තට ඉරක් ඇඳා. හරි මැදින් බෙදලා ඉරක් ඇඳා මේ වකේ ගත්තා. පහලට ඉරක් ඇඳා. දැන් මම ඕගොල්ලන්ට අකුරු කීයක් කියලා දුන්නද? සයන්න, චයන්න, ජයන්න. ඒ අකුර ලියන විදිය. ටයන්න, ඩයන්න. එතනත් අකුරු දෙකක් තියෙනවා. ඊළඟට මයන්න හරිම ලේසි නේද? ටයන්නෙන් පටන් අරන් මයන්න ලියන්න තියාගත්තම මතක තියාගන්න ලේසි පුතේ. ටයන්නෙන් පටන් ගන්න පුළුවන් මයන්න. පයන්න, බයන්න සහ නයන්න ලියන්නේ කොහොමද කියලා මම මේ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට කියලා දීලා තියෙනවා.